ආයුබෝවන් වණක්කම්. අද මම ඔයාලට කියන්න යන්නේ දෙමළ සාහිත්‍ය ඉතිහාසයේ බොහොමයක් වැදගත් කාල පරිච්ඡේදයක් වන සංඝ කාලය ගැන. මේවා දෙමළ භාෂාව හා සාහිත්‍ය, ඒ වගේම සංස්කෘතියට කැමැත්තක් දක්වන අයට සිංහල භාෂාවෙන් හොයාගන්න අමාරු නිසායි මේ විදිහට වීඩියෝකින් අරගෙන එන්නේ. පුංචි කරුණු ටිකක් මේක ඇතුලේ තියෙනවා. භාෂාවට ඇල්මක් දක්වන ඔයාලට පුළුවන් වීඩියෝ එක බලන්න. ඉතින් සංඝ යුගයේ නැතිනම් සංඝ කාලම් කියන්නේ ක්‍රිස්තු පූර්ව 300 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 300 දක්වා දිව යන කාලය. මේක දෙමළ භාෂාවේ පැරණිම සහ සම්පූර්ණයෙන්ම සංස්කෘතිමය ලිවීමේ යුගයක් බවට පත් වුණා. එවකට රජවරුන්ගේ අනුග්‍රහයෙන් කවියෝ, පඬිතයන් හා ගැඹුරු සිතුවිලි ඇති ලේඛකයන් එකතු වෙලා මේ සංගම් නැමැති කවි මණ්ඩල වලින් කාව්‍ය රචනා කළා. මේ යුගයේදී කාව්‍ය සංග්‍රහයන් අතර තිරුක්කුරල්, එට්ටුත්තොහේ සහ පත්තුප්පාට්ටු යන කෘති විශේෂයෙන් දක්වන්න පුළුවන්. ඒ අතරින් තිරුක්කුරල් අති විශේෂ ග්‍රන්ථයක් කියලා කියන්න පුළුවන්. ඒවා තුළින් ආදරය, සමාජය, වීරත්වය, පරිසරය සහ මනුෂ්‍ය හැඟීම් විවිධ අයුරින් පෙන්වලා දීලා තියෙනවා. සංඝ කාලයේ කවියෝ අතරින් අව්‍යාර්, කපිලර් සහ නාක්කීරර් විශේෂයි. අව්‍යාර්ගේ කවි වලින් ජීවිතයේ දැනුම සහ සදාචාරය පිළිබඳව පණිවිඩ ලැබෙනවා. කපිලර්ගේ කවි වලින් ආදරය සහ මිතුරන් අතර ගැටුම් ගැන කියවෙනවා. නාක්කීරර්ගේ කවි වලින් රජකම සහ වීරත්වය ගැන පෙන්වනවා. සංඝ කාලයේ කාව්‍ය කොටස් දෙකකට බෙදලා දක්වන්න පුළුවන්. එකක් අහම් විදිහටත් අනික පුරම් විදිහටත් වෙන් කරන්න පුළුවන්. අහම් කවිය ලිව්වේ ආදරය, පවුල හා හැඟීම් ගැන. පුරම් කවිය ලිව්වේ යුද්ධය, රටේ ගෞරවය හා වීරත්වය ගැන. මෙම කාව්‍ය රැස්වීම මගින් අපිට පෙනෙන ඒ තැන්වල මිනිසුන්ගේ ජීවිතය, සංස්කෘතිය සහ මනෝභාවය. අදත් තිරුක්කුරල් වැනි කෘති ලෝකේ පුරා මනුෂ්‍යත්වයේ පොතක් ලෙස ගරු කරනවා. අවසාන වශයෙන් සංඝ කාලය කියන්නේ දෙමළ සාහිත්‍යයේ මූලික පදනම කියලා කිව්වොත් හරි. එය පෞරාණික කාලයක් වුණත් එහි අගය හා පණිවිඩ අදටත් අදාළයි. අපි මේ විශිෂ්ට උරුමය ඉගෙනගෙන අනාගත පරපුරට රැගෙන යා යුතුයි කියන එක තමයි මගේ අදහස. එහෙමනම් නන්රි වණක්කම්.